මගට හැල්ලා ඇයි යන්න බෑ වගේද? නෑ මට එකපාර බයයි වගේ. හායි කොහමද ඔයාලට හැමෝම හොඳින් ඉන්නව නේද? ඔන්න අද අපි කොරියාවේ ලස්සනම කාලේ ඒ ලස්සන විඳින්න ලස්සන තැනකට යනවා. මේ යන්නේ ඉතින් කොරියාවේ සරත් ඍතුවනේ. ඉතින් අපි ඔන්න යනවා සරත් ඍතුවේ ලස්සන කොළ හැලෙනවා බලන්න ලස්සන තැනකට. ඔයාලත් එන්න යන්න. ඔන්න අද අපි ආව ඕටම් එකේ කොළ හැලෙනවා බලන්න. අපි මේ ඇවිල්ලා ඉන්නේ අපේ ගෙවල් ළඟ ඉඳන් කිලෝමීටර් 59ක් වගේ දුරට. අපි මේ ආවේ පාජු පැත්තට. පාජු වල තමයි මේ ලස්සන තැන තියෙන්නේ. කොළ හැලිලා හැම තැනම හරි ලස්සනයි. මම දන්න තරමින් මෙතනට ඕටම් එකේදී සමර් එකේදී අපිට එන්න පුළුවන්. වින්ටර් එකේදී ක්ලෝස් කරලා තියෙන්නේ. මොකද සීත කාලෙට ගොඩක් ලේක් එකත් අයිස් වලින් මිදෙනවා ඇති. ඒ නිසා සීතල වැඩි ඇති. ඕසු කොහෙද? මචං ඕසු. මචං ඕසු වලටද? ඔන්න මචං අපි ඕසුව. ඒ කියන්න තියෙන්නේ. ඔන්න කොහමරි අපි ඇවිල්ලා තියෙන මචං ඕසු වලට. මට නම් පොඩ්ඩක් කියනම ෆනි වගේ. මේ ලේක් එකේ බෝට් රයිඩ් එකක් යන්න පුළුවන්. ඔව් නේ. ඒකේ ෆැමිලිත් එක්ක මේ බෝට්ටුවක් යන්නත් පුළුවන් නැත්නම් කපල් වලට යන්නත් පුළුවන් වෙනම. ඒ එක්ස්පීරියන්ස් එකත් අපි ගමු. හැබැයි සීතලයි ටිකක් වතුරේ සීතලත් එක්ක හොඳටම සීතලයි. පොඩි එකන අඬනවා අපි මේ බෝට්ටු පදින්නවට යාව දාලාවනේ. කොහොම හරි ඔන්න බෝට් එකේ යන්න බැරි වුණා. මොකද මේ පොඩි එක්කෙනා බයයි යනවට. එයා යන්නත් බයයි. අපි යනවටත් එයා බයයි. ඒ නිසා ඔන්න අදට අපි බෝට් එකේ රයිඩ් එකක් යන එක නතර කරා. මේ තියෙන රෙඩ් බ්‍රිජ් එක. අපි ඔන්න දැන් රෙඩ් බ්‍රිජ් එකට යන්න තමයි යන්නේ. මෙතනින් උඩට ගිහලා තමයි යන්න තියෙන්නේ. මං හිතන්නේ මෙතන වෙන රටවල් වලයි විතරක් නෙමෙයි කොරියන් අයත් ගොඩක් ඉන්නවා. කාලෙකට විතරයි ඉතින් රෙඩ් බ්‍රිජ් එක යන්න පුළුවන්. ඒ නිසා වෙන්න ඇති. මේ උඩම පොඩි හුරුබුහුඩි කැෆේ එකක් තියෙනවා. මේ තියෙන්නේ ලස්සන කැෆේ එක. අපි උඩට ආවම මේ විදිහට තමයි වටපිටාව පේන්නේ. අපි දැන් බ්‍රිජ් එකේ යන්න හිතුවට ඒක හරියටම අර පේරාදෙනිය තියෙන හෙල්ලෙන පාලම වගේ. අපි යද්දි හෙල වෙනවා. මම සාමාන්‍යයෙන් උස්තැන් වලට චූටි බයක් තියෙනවා. ඒත් යන්න. Petition. හෙල්ලෙනවා. මේක මෙහෙම යනකොට මේක හෙල්ලෙනවා. ඒකනේ. ඉතින් ගිහින් බලමු. හෙල්ලෙනවා. ඔනේ මගේ අය. මට බයයි මගේ අය ෆෝන් එක අල්ලා යන්නත් බයයි. මගට හැල්ලා ඇයි යන්න බෑ වගේද? නෑ මට එකපාර බයයි වගේ. අඩෝ. පහළ වෙනෙද්දි. හෙල්ලෙනවා. ඔහොම නැවතිලා ඉන්න පොඩ්ඩක්. පාල හෙල්ලෙනවා. ඒක හොල්ලනවා ඒක. ඔය එන්න. එන්නේ. එන්නේ. ඔව් ඈ. 엄마 먼저 가. පපුවත් වෙනවා. හොඳයි නේ. ෂෝ.
බලන්න පෙන්නට එහෙමද? පාලමේ ගියා. ඔන්න අපි පාලමේ ගියා. පපුවත් එතනම බය වුණා මට මැදදී ෆෝන් එක ගන්න බෑ අත් දෙවුලනවා. ඒ හින්දා වීඩියෝ ගන්න බැරි නැත්නම් ලස්සනයි වීව් එක ලස්සන බලා ගන්න පුළුවන්. ෂෝක්. දැන් ඔන්න අපි ආපහු යන්න ඕන අතෙන්ට. මෙතන ෆොටෝස් ගන්නත් පුළුවන්. අපිත් ලස්සන ෆොටෝස් ටිකක් ගත්තා. අඩේ ලස්සන පේනවා. ඈ ලස්සන පේනවා. මම මේකේ හිනායියෙන් අල්ලගෙන ඉන්නේ. එළවෙනවා තමයි. මම මේ හිනායියෙන් ෆෝන් එක අල්ලගෙන ඉඳ අතර. ඔව් අරද මිදෝ ලස්සනයි. මේක තමයි ඔන්න මෙතන මැප් එක ලේක් එක වටේම ඇවිදින්න පුළුවන්. ඔන්න ඕටම් එකේ ලස්සනත් බලාගත්තා. ආය අපිට ඕටම් එකේ ලස්සන බලා ගන්න බැරි වෙයි. මොකද සතියක් වගේ තියෙද්දි ඔක්කොම කොළ හැලෙනවා. මං කොළ ටිකක් එකතු කරගත්තා. ගෙදර අරන් යන්න මගේ ඩයරි එක. එහෙනම් ආය ලස්සන වීඩියෝ එකකින් හම්බුවෙමු. මෙතක සතුටින් පරිස්සමෙන් hina වෙලා ඉන්න ඕනේ.